හයිබෝන් මම වෙලා ඉතින් අපේ යාළුත් එක්ක එකතුලා සහන සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ඉතින් මේ ලබනුවර ගම්මානයේ බලා පිටත් වෙන අවස්ථාව අපි ඉතින් මුලින්ම ගියා අපේ ටයර් ටික චෙක් කරගන්න. මොකද කුලන් වල තියෙන ගැටලු තියෙනවා නම් ඒ ටයර් ටික චෙක් කරගෙන ඒක ක්ලියර් කරගන්න ඕනේ. නැත්නම් අපිට මගදී මොකක් හරි කරදරයක් වුණොත් ඒ හින්දා ඒක වළක්ව ගන්න තමයි ටයර් ටික චෙක් කරගන්නේ. ඊට පස්සේ අපි යනවා ලබනුවරු ගම්මානය බලා අපේ කීප දෙනෙක් අපේ ඉන්නවා කල්දයා ඉමේශ තොට අපේ එන්න සෙට්ටයක් යනවා. එතොට මේ නූරා තමවලට මේ ඇතින් දිස්වන්නේ නෝරවෙත් වතුර උපරමට්ටවට පිරල තිබ්බේ මේ පරත් අට වෙලා තිබ්බේ දැම් වතුර මට්ටම අඩුවෙලාහින්ද නෝරවට ගැටලුවනතුේ මාර්ගිද්ධාවන එන්න පුළුවන්. අපි අනත්තරමක තවත් වීඩියෝක කලිප්ටයක් ගත්තා තිරප්පනය එතෝට නාචදූ හන්දිය ගල්ගුළු හන්දිය එතෝට ලබනූර ගම්මාන්ට අනත්තර මාර්ගයේ තින පොඩිපිඩි වීඩිය කෑලවිටයක් ගත්තා සමරත් තැන්වල මාර්ග සමාර තැන්වලින් අබලංල තිබ සමාරත් තැන්වලින් මාර්ග දෙ පැත්ත සම්පූර්ණම ගැල්ල ගිල්ල තිබ්බා ඒවගේ සිද්ධේලා තිබ්බා. අපට ලැබුණු තින් ආධාරට අපි එකතු කරන්න ඉල්ලා යුත්තකරනල්ලා ඒවා ලහිලයි ලැහැත්ති කරනවා. නැවතත් රාජංගනයට ගිනියන්න ඒ අසරණන්න පවුල් ශාල ප්‍රමාණය ඒ ප්‍රමාණ ඒ පවුල්වලට ගිහිල්ල බෙදාගන්නට මේ ලහිලයිම සුගදනම් වෙන්නේ රාජංගන බලා පිටත්වීම සඳහා අවශ්‍ය කරන බොඩු භාරද යුත්ත ඇතින සකස් කිරීමත්තා මේ සිදුවන්නේ. අපිට පාන්දර එක විතර නොට රාජංගන ස්කෝල්ට බට්ටික ගිහිල්ල දෙන්න පුළමුණා. මේ වැඩේ කරන්න අපිට නන්නවරුන් උදවකරපු හැමෝටම ගොඩක් පින්. ඒ වගේම ගොඩාක් ස්තුතියි.